ගෲප් එකට ගානක් දාලා තිබ්බා. ඒක අපි අද ඉතින් කතා කරන්න යනවා. හරි. මුලින්ම මේ තියෙන්නේ RL සර්කිට් එක. හරි. මෙයා RL සර්කිට් එකක් තියෙද්දි මෙයාගේ කලා රූප සටහන හැදුනේ. කලා රූප සටහන හැදුනේ කොහොමද? නැත්නම් කලා රූප සටහනවත් අඩු මතක තියෙන්නේ. හරි. RL එක කලා රූප සටහන වල තියෙන කලින් අපි මෙයා තියෙන්නේ ප්‍රතිරෝධයයි ප්‍රේරකයයි. ප්‍රතිරෝධකයයි ප්‍රේරකයයි තියෙන්නේ. හරි. එතකොට ප්‍රතිරෝධකයේ වෝල්ටීයතාවයයි ධාරාවයි එකම කලාවක. හරි. ප්‍රේරකයේ වෝල්ටීයතාවයට අංශක 90ක් ධාරාවට වඩා අංශක 90ක් පෙරටුගාමීව වෝල්ටීයතාව පිටයි. IS ට අංශක 90. එතකොට මෙයා VL මේ දෙන්නම එකම දිශාවෙන් අපි ඔසලකා ගන්නවා. ඊට පස්සේ මේ වෝල්ටීයතාව දෙක එකට එකතු කරලා අපි හදා ගන්නවා කලා වෝල්ටීයතාව ත්‍රිකෝණයක් කලාව. එතකොට මෙතන VR මෙතන VL හරි. VL කියන්නේ මේවා. VR කියන්නේ ප්‍රතිරෝධය අසල වෝල්ටීයතාව. VL කාට සමාන වෙන්නේ? VS ට සමාන වෙනවා. හරි. අපි මේ දෙක VR VS VL IS එකෙන් බෙදනවා. මොකද V සමානයි IR කියලා අපි දන්නවා. R තනි කරාම V බෙදීම I කියලා දෙන්නේ. ඒ කියන්නේ වෝල්ටීයතාවක් ධාරාවෙන් බෙදුවම එයාට අදාළ උපාංගයට අදාළ බාධා වෙන්නේ. හරි. අම්බා. ඊළඟට මේ තුනම බෙදා යනවා IS ගෙන්. IS මෙන්න මෙතන අර කෝණය තමයි කලා කෝණය කියන්නේ. හරි. VR බෙදීම IS කියන්නේ ප්‍රතිරෝධය අසල වෝල්ටීයතාව අරගෙන IS කින් බෙදුවාම ඉන්නේ ප්‍රතිරෝධය. ඒ කියන්නේ R එන්නේ. හරි. ප්‍රේරකයේ වෝල්ටීයතාව අරගෙන IS කින් බෙදුවාම ඉන්නේ ප්‍රේරකයේ තියෙන බාධා. එයාට අපි කියන්නේ ප්‍රේරක ප්‍රතිබාධක XM. හරි. VS බෙදීම IS කියන්නේ මෙන්න මේ දෙන්න මගින් ඇති කරන සමක බාධාව. එයාට අපි නමක් කිව්වා VS බෙදීම IS කියන්නේ සම්බාධනය. ඕක ගන්න මතක තියාගන්න. මෙතන කලා ත්‍රිකෝණය ඉන්නේ. Z මෙතන මෙයා කලා කෝණය. මෙයා R මෙයා XL. Z කියන්නේ එතකොට VS බෙදීම IS. R කියන්නේ VR බෙදීම IS. XL කියන්නේ VL බෙදීම IS. ඔය ටික මම දැනගන්න ගානට යන්න ඕන. ආයෙ ගාන බලමු. ඒතර මම කලා ත්‍රිකෝණය ගත්තා. කලා ත්‍රිකෝණයට දාලා දත්ත ටික දාගෙන ගානට යනවා. ගාන කියන්නේ ප්‍රේරකය ඇති කරන බාධාව. හරි. ප්‍රේරකය ඇති කරන බාධා. හරි. කලා ත්‍රිකෝණය මතක වෙන දැන් වාට කර්ණයාගේ Z. අර්ධපාදයේ R ප්‍රතිරෝධය මෙයා XL. හරි. කලා කෝණය කියන්නේ මෙන්න මෙයා දිලා තියෙන අංශක 60. කලා කෝණය කියන අංශක 60. කලා කෝණය අංශක 60. හරි. මෙතන දීලා තියෙනවා සැපයුම් විභවයක් දීලා තියෙනවා සැපයුම් ධාරාවක් දීලා තියෙනවා. ඒ කියන්නේ VS උත් දීලා තියෙනවා IS උත් දීලා තියෙනවා. හරි. අපි Z කියන්නේ කවුද දන්නවා? VS බෙදීම IS. Z කියන්නේ සම්බාධනය ප්‍රමේයයි VS බෙදීම IS බෙදීම. හරි. මෙතන වෝල්ටීයතාව 230ක් දීලා තියෙන්නේ. 230 වෝල්ට්. IS 0.5 ඇම්පියර්. 0.5. හරි. 230 බෙදීම 0.5. Z දෙනවා සම්බාධනය 460ක් ඕම් විදියට. බාධාවක් නේ ඕම්. හරි. මෙන්න මේ කර්ණපාදයක් හොයාගත්ත කියලා එතකොට 460. ඕම් විදියට. හරි. අපේ ගාණේ අහන්නේ XL ප්‍රේරක ඇති කරන බාධාව ප්‍රේරක ප්‍රතිබාධය. හරි. අපි ත්‍රිකෝණමිතිය අනුපාත වලට යන්න ඕනේ. මොකද කලා කෝණය තමයි මෙතන දීලා තියෙන්නේ. කලා කෝණය දීලා තියෙන්නේ. හරි. මෙයා සම්මුඛ පාදය මෙයා කරන්නේ මම ලියනවා sin 60 සමානයි සක. මෙයා සම්මුඛ පාදය මෙයා කරන්නේ. මෙයානේ අපි අංශ ගන්න සම්මුඛ පාදය විදිහම කරන්නේ. සම්මුඛ පාදයේ XL කර්ණය 460. ඕ හරි. sin 60 කියන්නේ මූල තුන බෙදීම දෙක. XL 460. හරි. 460 මූල තුනෙන් ගුණ වෙනවා. එතකොට මේ 1යි 2 ඒවා 230. XL එන්නේ අපිට 230 ගුණ කිරීම
මූල 3 230 ගුණ කරනවා 1.8 නිසා වුණ අසන්නකේ Excel එක 391ක් ඕම් මෙදී ඒක ගැන තියෙන බාධාව හරි ඔක තමයි ගාඩ ආන්සර් එක නැති වෙන්න පුළුවන් කමක් නැහැ හදලා දින එක නේද